මේ ඉන්නේ රුමේෂ් තරංග. මෙයා 2026 රෝමේ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ හෙල්ලය විසිකිරීමේ තරඟයෙන් මීටර් 92.62ක දක්ෂතාවයක් පෙන්නුම් කරනවා. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? මේ ඉන්නේ 2000 වසර හෙල්ලය විසිකිරීමේ තරඟයේ දිනපු ජැන් සෙලෙන්සි. එයා විසිකරපු දුර තමයි මීටර් 90.17. එතකොට මේ ඉන්නේ 2004 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 86.5ක්. එතකොට මේ ඉන්නේ 2008 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 90.57ක්. එතකොට මේ ඉන්නේ 2012 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 84.58ක්. එතකොට මේ ඉන්නේ 2016 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 90.3ක්. එතකොට මේ ඉන්නේ 2020 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 87.58ක්. එතකොට මේ ඉන්නේ 2024 වසරේ රන් පදක්කම දිනපු පුද්ගලයා. එයා විසිකරපු දුර තමයි මීටර් 92.97ක්. ඉතින් මේ හැම වර්ෂයක් දිහාම බැලුවොත් රුමේෂ්ගේ දක්ෂතාවය දෙවනි වෙන්නේ 2024 රන් පදක්කමට විතරයි. ඒ කියන්නේ 2028 වර්ෂයේදී අපේ මව්බිමට පළමු ඔලිම්පික් රන් පදක්කම ලැබීමට නියමිතයි කියන එක. ඉතින් රුමේෂ්ට අපේ මව්බිමට රන් පදක්කමක් ගේන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.